ඉතින් අද බලන්න යන්නේ 2026 සාගා කොන්සර්ට් එකේ රීකැප් එකයි. මුලින්ම කියන්න ඕනේ මේ අපේ දෙවෙනි සාගා එක. අපි කලින් පාර සාගයකටත් සහභාගී වුණා. ඉතින් මේ පාර වැඩේ ටිකක් වෙනස් විදිහකට වුණේ. අපිට උදෙන්ම යුනිවර්සිටි තිබ්බා. ඉතින් මායි තුමිදුයි කතා වුණා යුනිවර්සිටි උදෙන්ම ගිහිල්ලා ඊට පස්සේ සාගයකට යන් කියලා. ඉතින් අපි කතා වුණ විදිහටම උදෙන්ම යුනිවර්සිටි එකට ගියා. ඉතින් ලෙක්චර් එක තියෙන්නේ මොන හෝල් එකේද කියලා බලාගෙනම මම ලෙක්චර් හෝල් එකට ගියා. You have different feelings. We have different feelings. We are. That's what makes us human, right? That's what people call it. We feel pain. ලෙක්චර් ඉවරුණ ගමන්ම මම කරේ මගේ ලන්ච් එක ගත්තු එක. ඊට පස්සේ තුමිදුවත් එකතු කරගෙන අපි හැව්ලොක් ග්‍රවුන්ඩ් එකට යන්න බස් එකට නැග්ගා. ලෙක්චර්ස් නම් ඉවරයි. තුමිදු එන්න කිව්වා ඉස්සරහට ඌ ඉන්නවා කියලා තුමිදුව හම්බ වෙන්න යන්න ඕනේ. තුමිදුව හම්බ වෙලා ඌත් එක්ක තමයි මාගමුකට ගිහිල්ලා එහෙමම හැව්ලොක් එකට යන්න හිතන් ඉන්නේ. බලමු ඌ කියන විදිහක් තමයි. අපි හැව්ලොක් මෝල් එක ගාවදී බස් එකෙන් බැස්සා. අපි කතා වුණේ හැව්ලොක් මෝල් එකට ඇවිල්ලා එතනදි සෙට් වෙලා ඊට පස්සේ හැව්ලොක් ග්‍රවුන්ඩ් එකට යන් කියලා. හැව්ලොක් මෝල් එකේ ඉන්නේ මේ බලන්න ඕනේ දැන් තුමිදුයි තව කොල්ල සෙට් එකේ ගියා මේ වොෂ්රූම් එකට මුන්ඩයක් හොද ගන්න ඕනේ කියලා. තව කොල්ලෙක් එන්න ඉන්නවා. මේ බලමු මෙතනදී සෙට් වෙලා ඊට පස්සේ තමයි අපි හැව්ලොක් ග්‍රවුන්ඩ් එකට යන්න හිතන් ඉන්නේ. බලමු කොහොම වේද දන්නේ. මේ මාරේ ඔය ඇයි බලන්න 245 නෑ නේද අපි දෙකම මාට්ට සෙට් වෙමු කියලා කිව්වේ. හරියට ආර්යනේ ගණන් ගන්න. ඉතින් මේ ඉන්නේ ආර්ය. මූ අපේ කලින් vlog එකේ හිටියේ නෑ මොකද මූ නුවර යන්න පොල්ල තිබ්බා. හැබැයි මෙතනින් පස්සේ vlogs වලට නම් මූ අනිවාර්යෙන් ඉදී. ඉතින් එහෙම්මම තුමිදුවයි ආර්යවයි එකතු කරගෙන අපි හැව්ලොක් ග්‍රවුන්ඩ් එකට ගියා. මෙතනින් තමයි අපි මාරම සීන් එක දැක්කේ. හැව්ලොක් ග්‍රවුන්ඩ් එකේ එන්ට්‍රන්ස් එකේ ඉඳලා කිලෝමීටරයක් විතර ටිකට් පොලිම දිගට තිබ්බා. ඉතින් පොලිමේ ටික වෙලාවක් කට කෑවට පස්සේ අපිට ග්‍රවුන්ඩ් එක ඇතුළට යන්න පුළුවන් වුණා. අපි ග්‍රවුන්ඩ් එක ඇතුළට යද්දී නම් ෂෝ එක පටන් අරන් තිබ්බේ නැහැ. හැබැයි ග්‍රවුන්ඩ් එක ඇතුළට ගිහිල්ලා විනාඩි 10කට 20කට විතර පස්සේ ෂෝ එක පටන් ගත්තා. කට්ටිය ඔය වටේ ඉන්න සියලුම දෙනා දැන් ග්‍රවුන්ඩ් එකට එන්න ආදරේ. කට්ටිය වටේ ඉන්න සියලුම දෙනා අපි ග්‍රවුන්ඩ් එක ඇතුළට යද්දී ෂෝ එක පටන් අරන් තිබ්බේ නැතත් ඒ වෙනකොටත් ග්‍රවුන්ඩ් එකේ සෑහෙන සෙනඟක් හිටියා. මුලින්ම සාගා කොන්සර්ට් එක පටන් ගත්තේ මිඩ් ලේන් බෑන්ඩ් එකත් එක්ක විනුජ. ඊට පස්සේ අපේ සාගා එකේ ෆස්ට් ආටිස්ට් විදිහට ආවේ රොමේෂ් සුගතපාල.
පස්සේ අපේ මේ වැඩේ ලස්සන කරන්න ආවේ උවිඳු. උවිඳුගේ පර්ෆෝමන්ස් එකයි ක්‍රවුඩ් එකේ ෆ්ලෑෂ් ලයිට් එකයි නම් නියම විව් එකක් වුණා. Thank you so much. ආදරේ මතක් කරනවා ඔයගොල්ලන්ගේ සර් රණ්ඩු බණ්ඩාරනායක සර්. ඉතින් මට 2026 සාහිත්‍ය ඉන්වයිට් කරානේ සර්ට බොහොම ස්තුතියි. උවිඳුගේ පර්ෆෝමන්ස් එකෙන් පස්සේ අපි කතා වුණා කන්න එළියට යන් කියලා. මොකද අපි යුනිවර්සිටි එකේ කාලාවේ දවල් 12ට 12:00 විතර ඒ වෙනකොටත් හවස 6:00 වෙලා තිබ්බා. ඉතින් ඒකින්ද අපි කතා වුණා කන්න එළියට යන් කියලා. දැන් ආව පොඩ්ඩක් එළියට දාඩිය දාලා තියෙන්නේ හොඳට මම්මෝ ඇතුලේ පට්ට සෙනගක් ඉන්නේ. එළියට ආව කන්න අපිට බඩගෙන ඉන්න මොකද යුනිවර්සිටි එකෙත් හරියට කෑවේ නැහැ. ඒකින්ද මේ පොඩ්ඩක් කාලා ආයෙ ඇතුළට යන්න තමයි බලන්නේ. අපි කාලා ඇතුළට එන්න පැය 1:00ක් විතර ගියා. ඒ පැය 1:00 ඇතුළත අපිට සෑහෙන්න ආටිස්ලා තොගයක් මිස් වෙලා තිබ්බා. සුරේනි, මිහිඳු, ඒ වගේ සෑහෙන්න ආටිස්ලා තොගයක්. අපි ඇතුළට එනකොට ප්ලේ කර කර හිටියේ වායෝ බෑන්ඩ් එක. හොඳ වෙලාවට ඒ chance එක නම් අපිට මිස් වුණේ නැහැ. වායෝ සෙට් එකක ඉන්නවා ඉස්සරහින් අපේ ඉංජිනේරුවෝ දිනෝ පුළනවා යන තාපුලිය මේ වගේම අපේ ලයිට් ඉංජිනේරුවෝ විසේරවා ජයලේවා ආදරේ වායෝ බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරපු අපි පාවෙන ලෝකයේ සෝංග් එක 2024 අවුරුදු උත්සවයේ වයිබ් එකත් අපිට දුන්නා. ඊට පස්සේ තමයි මේ ඉවෙන්ට් එකේ සුපිරිම හරිය පටන් ගත්තේ. ඊට පස්සේ අපේ වැඩේ ලස්සන කරන්න ආවේ සෙන්ටිග්‍රේඩ්ස්ලා. Sangue que
යත් ඉස්කෝලට යනකොට 8:30 සෙන්ටිග්‍රේඩ්ස්ලා ප්ලේ කරන අතර මැද්දෙන් පොඩි වැස්සක් පටන් ගත්තා. ඉතින් අපි කතා වුණා තෙමෙන් නැත්තනකට යන් කියලා. හැබැයි ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ්ස්ලා දිවුරාල පවසන්න සෝංග් එක ප්ලේ කරන්න ගත්තා. ඉතින් මේ chance එක කොහොමද මිස් කරගන්නේ? වැස්සත් එක්ක දිවුරාල පවසන්න සෝංග් එක සුපිරි වයිබ් එකක් දුන්නා. ඊට පස්සේ perform කරන්න ආවේ රවීන් තාරුක. මේ වෙලාවේ අපිට බැල්කනි එකට යන chance එකක් හම්බුණා. බැල්කනි එකට ගියාට පස්සේ තමයි අපිට ඇත්තටම දකින්න පුළුවන් වුණේ crowd එක කොච්චර විශාලයිද කියලා. පස්සේ perform කරේ අශාන්ති. ඒත් එක්කම අපි බැල්කනි එකෙන් පල්ලෙහාට ආවා. හැබැයි එතකොට නම් වැස්ස හොඳටම තද කරලා තිබ්බා. අශාන්තිට පස්සේ BNS ආව අපේ වැඩේ ලස්සන කරන්න. හැබැයි එතකොටත් වැස්සේ අඩුවක් නම් තිබ්බේ නැහැ. පැය භාගයක් විතර බලන් හිටියා වැස්ස අඩු කරනකම්. හැබැයි වැස්ස නම් කිසිම අඩුවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද අපිට දුකින් වුණත් තීරණය කරන්න උනා ගෙදර යන්න. ග්‍රවුන්ඩ් එකෙන් එළියට යනකොට වැස්සත් එක්ක ලොකු රෂ් එකක් තිබ්බ හින්දා වීඩියෝ ක්ලිප්ස් මොනවත් ගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම අපිට සිද්ධ වුණා 2026 සාග ඉවෙන්ට් එකට සමු දෙන්න. වැඩේ මෙච්චර ලස්සනට ප්ලෑන් කරලා අපිට ෆ්‍රී එන්ට්‍රන්ස් දීලා අපිට මෙච්චර ලස්සන එක්ස්පීරියන්ස් එකක් ලබා දුන්න රවිදු සර්ට නම් එකෙන්ම රෙස්පෙක්ට්. ඉතින් මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් අපිට like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. ආයුබෝවන්.